ගරු බිමල් රත්නායක අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් ලැබෙනවා. ගරු සභාපතිතුමනි වෙලාව වැඩිපුර දෙන්න පුළුවන් කියලා මට මහලේකම්තුමිය දැනුම් දුන්නා. කතිකයන් අඩුකමක් එක්ක ඒ නිසා ඔබතුමාගේ තීරණය ඒක ලැබෙන විදිහත් එක්ක ගරු සභාපතිතුමනි අපි විශේෂයෙන් සතුටු වෙනවා ජාතික ජන බලවේගයේ ජනතාවාදී ආණ්ඩුවේ පළවෙනි අයවැයේ අද අවසාන දවස. අද මේ අයවැය සම්මත වීමට නියමිතව තිබෙන්නේ ගරු ජනාධිපතිතුමත් මගේ දැනීම හැටියට මේ සභාව ඇමතීමට එීමට නියමිතව තිබෙනවා. ඒ නිසා අපි අපේ ආණ්ඩුවේ ජනතාව දුන්නු ජනවරමට අනුව අපි පළවෙනි ගමන අපි හෙට උදේ ඉඳලා පටන් ගන්නවා. අපේම වෙච්ච වැඩපිළිවෙලක අපේම වෙච්ච වැඩසටහන් වැඩි ප්‍රමාණයක් සහිත අයවැයක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම අපි විපක්ෂයේ ඊටාම සාධාරණව තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරපු මැති ඇමතුරු මන්ත්‍රීවතුමාලා හිටියා. අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන ඒගොල්ලන්ගේ ඊටාම සාධාරණ විවේචනාත්මක අදහස් දැක්වීම වලට. ඒ වගේම අර වෙනස් වෙන්න බැරි කණ්ඩායමකුත් ඉන්නවා. ඒගොල්ලෝ ගැන අපි කනගාටු වෙනවා. අපි මොකද්ද කරන්නේ කියලා තේරුම් ගන්න බැරුව දිගටම එකම තැන මේ රත වෙන එක ගැන ගරු සභාපතිතුමනි ඒ නිසා වෙලාව සම්බන්ධව ඔබතුමාලා යම්කිසි තීරණයක් ගන්නවා නම් ඒක දැනගන්න ඊට අනුව මම අනිවාර්යයෙන් මගේ කතාවල් ඈස් කරගන්න. නමුත් මම හිතුවා මූලික අදහස් ප්‍රමාණයක් මෙසේ ඉදිරිපත් කරන්න. ඔබතුමා දන්නවා ගරු කතානායකතුමනි මේ සාමාන්‍යයෙන් ටිකක් ඉංග්‍රීසි ලිටරේචර් වල වැඩිපුර තියෙන්නේ මේ පොලිටිකල් ලිටරේචර් වල නැත්තම් සාමාන්‍ය තියෙන දෙයක් මේ frequently asked questions කියලා FAQs කියලා. නිතර අසන ප්‍රශ්න කියලා જાතියක් තියෙනවා. නිතර අහන ඒවාට සමහර ආයතන ගැන සමහර ප්‍රශ්න ගැන අපිට තියෙනවා එහෙම නිතර අසන ප්‍රශ්න කියලා. දැන් අපේ මේ විපක්ෂයේ සමහර മന്ത്രിතුමාලා සම්බන්ධව මට කියන්න තියෙන්නේ ඒගොල්ලෝ ඇත්තටම මේ මම එකට වෙනස් කරන නිතර අසන ප්‍රශ්න නෙමෙයි නිතර ගසන මඩ. frequently slung mud FSM. දැන් මේගොල්ලන් ඒ නිතර ගසන මඩ කීපයක් ගැන මම හිතුවා මේ අයවැය අවස්ථාවේදී කතා කරන්න. මොකෝ දැන් මෙතුමලා හිතනවා ප්‍රොපගන්ඩා කැම්පේන් එකකින් ලොකු ප්‍රචාරක වැඩසටහනකින් යම් මතයන් ප්‍රමාණයක් තහවුරු කරන්න පුළුවන් කියලා. පළවෙනි එක තමයි ආණ්ඩුව මේ කයිය විතරයි වැඩ නැහැ. ඕක මම හිතන්නේ අපේ ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉඳලාම කියන දෙයක්. ඒක සමහරු වෙනස් කරන් තියෙනවා. අපි දැක්ක සමහර മന്ത്രിතුමාලා අධ්‍යක්ෂකතුමා තුලිගෙන ආණ්ඩුව ගැන අගය කරලා කතා කරා. ආණ්ඩුවේ තියෙන හොඳ දේවල් ඉදිරිපත් කරා. එක කට්ටියක් ඉන්න ඒගොල්ලෝ හීනෙක ජීවත් වෙනවා. ඒතර ඒගොල්ලෝ ඒ හීනය මත ඉඳගෙන මේ වෙනකොට මම දැන් අපි තුනා සමාහට කරු කතානායකතුමනි එතුමාලා කරන විවේචන ඇහුණාම ඇත්තටම නිකක් අපි තිගැස්සෙනවා අපි එච්චර වැරදි කළාද කියලා. මේ සභාවෙන් එළියට ගිහිල්ලා මේ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ ඉන්න සාමාන්‍ය නිල සේවක මහතුරු හම්බුනාම සමහරට පාරට ගියාම සමහරට ගමකට ගියාම අපි හිතන්නේ අපි විශාල වැරදි කළා කියලා මෙතන. හැබැයි එහෙම කියාම එහෙම එකක් නෑ ගරු සභාපතිතුමා. ඒ නිසා මම කියන්න කැමති මේ frequently slung mud කණ්ඩායමට ඔබතුමාලා ඒ කරන විවේචන වලින් සම්බන්ධව ඔබතුමාලා කනගාටු වෙන්න වෙයි. මොකද ඔබතුමාලා කරන හැම විවේචනයකම අපි මොකද කරන්නේ? ඔබතුමාලා කියන දේ අතම අපි කයිය විතරයි වැඩ කරන්නේ. ඒතර අපිට මොකද වෙන්නේ? අපි තව වැඩිපුර වැඩ කරනවා. අපි තව වැඩිපුර වැඩ කරාම ඔබතුමාට සොරිම වෙනවා. අපිව එච්චර මොටිවේට් කරන්න එපා. මොකද ඔයාලට ඇඩ්‍රස් නැති වෙනවා. මොකද අපි කණ්ඩායමක් ගරු සභාපතිතුමා. අපි සැලැස්මකට වැඩ කරන්නේ. ඒ නිසා අපි දැනුත් මහන්සලා වැඩ කරනවා. අපි නිලධාරි මහතුරු එකතු කරගෙන. නමුත් මේ කරන අසාධාරණ චෝදන ඇහුණාම මම අගමැතිතුමා මම එදත් කලින් අතවසායත් කිව්වා ඇත්තටම අපිට මෙච්චර බැනුම් අහන්න අපි මොනවද කරලා තියෙන වැරද්ද කියලා හිතන තරමටම අපිට හිතනවා විවේචන ඇහෙද්දි. ඒ නිසා මම කියන්න කැමතියි ඒ දිගටම මඩ ගහගෙන ඔබේ සිහිනේ ඉන්න අපි ඉස්සරහට යනවා. දැන් ගරු සභාපතිතුමනි මම කියන්න කැමතියි දැන් මේ රටේ 70 අවුරුද්ද මේ කයිය විතරයි වැඩ නැහැ කියන එකට. මම ටික උදාහරණ ටිකක් කියන්න ඕනනේ. දැන් මේ රටේ හැම ආණ්ඩුවක්ම පාලම් බොක්කෝ හදලා තියෙනවා, පාරවල් හදලා තියෙනවා, ඉස්කෝල වලට පොත් දීලා තියෙනවා, පඩි දීලා තියෙනවා, පඩිත් වැඩි කරලාත් තියෙනවා විවිධ ආණ්ඩුවල. මේ 70 අවුරුද්දටම කරන්න බැරි වෙච්ච දෙයක් තමයි ගරු සභාපතිතුමනි විශේෂ මන්ත්‍රී අවුරුදු 50 60 මොකද්ද?
හොඳ දේශපාලන සංස්කෘතියක් හදන්න පුළුවන් බැරි එක. කියන්නේ කිසිම ආණ්ඩුවකට බැරිච දෙයක් තමයි ඥාති සංග්‍රහය අවසන් කරන්න බැරි වෙච්ච. ඔබතුමා දන්න මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමෙක් හිටියා. එතුමාගේ හත්මුතු පරම්පරාව මේකේ හිටියා. රාජපක්ෂලා හිටියා ඔක්කොමලා හැම රාජපක්ෂම කොහේ හරි ගෑවිලා තියෙනවා නම් බලංගොඩ මානවයාගේ ඉඳලාම කනෙක්ෂන්ස් හොයාගෙන ඔක්කොටම තනතුරු දීලා තිබුණේ රාජපක්ෂලා. අපි ගරු සභාපතිතුමනි අපි ඇමති මණ්ඩලයට ඥාතීන්පත් කළා නැහැ. අපි ජනාධිපති අගමැතිතුමියගේ ඇමතිවරුන්ගේ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ කිසිම පෞද්ගලික කාර්ය මණ්ඩලයක අපි කිසිම ඥාතියෙක් නැහැ. අපි තානාපති සේවයට ඥාතීන්පත් කළා නැහැ. අපි සංස්ථාවල දහස් ගණන් මම හිතන්නේ 10000 ගණනක් අනුර කරුණාතිලක මැතිතුමා දන්නවා හරි මිලක්කම 10000 ගණනක් විතර තිබෙනවා අපයින් කරන්න ගරු සභාපතිතුමා අපි කිසිම ඥාතියෙක්පත් කළා නැහැ. සමහරට සුදුසුකම් තීරණය තිබුණත් ඥාති නිසාපත් කළා නැහැ. ඔන්න කයිය වෙනුවට වැඩ. ඔයගොල්ලන්ට 70 අවුරුද්දක් හිතන්න බැරි වුණා. අපිට කාලය ගන්න බැරි නිසා ඔබතුමාලාගේ සමහරගේ තොරතුරු හොයන්න යන්නේ. හෙව්වොත් අපිට හම්බ වෙනවා කොහමද ඔයගොල්ලන් සම්බන්ධලා තිබෙන්නේ කියලා. ඒ නිසා කරු සභාව ඊට පස්සේ ගත්තොත් ඒ ගැන වචනයක් කියන්නේ නැහැ. ඕක තමයි 70 අවුරුද්දක් කරන්න බැරිලා තිබිච්ච දේ. දැන් අපිට ඉස්කෝලේ යාළුවෝ නැද්ද? අපිට ඥාතීන් නැද්ද? අපේ පාක්ෂිකෝ නැද්ද කරු සභාව? ඉන්නවා. ඔබතුමා අනුරාධපුර දිස්ත්‍රික්ක කොතරම් නම් ඔබතුමාගේ විශ්වවිද්‍යාල උගත්තු ඇද්ද? ඔබතුමා තනතුරු දීලා තිබෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි අපි මේ කාට හිතන්නවත් බැරිද? අත අවුරුදු 25කට මේක වණ කාන්න බෑ මොකද්ද? ඥාති සංග්‍රහයෙන් තෝ රාජ්‍ය පාලනයක් කරනවා නම් ඒ අනුර දිසානායක සහෝදරයාගේ හරිණි අගමැතිතුමියගේ නායකත්වයේ තියෙන මේ ආණ්ඩුව විතරයි. අපි අභියෝග කළා කියන ඔයගොල්ලන්ට ප්‍රාදේශීය සභාවක්වත් එහෙම කරන්න බෑ. වැරදිලාවත් ඔයගොල්ලෝ එක ප්‍රාදේශීය සභාවක් හරි කොහේ හරි කනාෂොට් එකකට දින්නොත් ඔය මැදවච්චිය වගේ අපි රිජෙක්ට් වෙච්ච තැනක් හරි ඔයගොල්ලන්ට එහෙමවත් බෑ ඥාති සංග්‍රහණ දකුණු කරේ. ඊට පස්සේ කරු සභාපතිතුමනි අපි තනතුරු දීලා තියෙන සුදුසුකම් මත. ඒ වගේම අපි ගත්තොත් දැන් මේගොල්ලෝ එක වචනයක් කියනවාද කයිය විතරයි වැඩ නැහැ කියන එකට මොකද්ද මේ ආණ්ඩුවේ නාස්තියාවම කිරීම ගැන වචනයක් කියනවාද? ආණ්ඩුවේ නාස්තියාවම කියන වචනයක් කියන්නේ නැහැ. ඒවා තමයි රටේ තිබිච්ච ප්‍රධාන ප්‍රශ්න. අනික කරු සභාපතිතුමනි අපේ ජනතාව ඡන්දය දීලා තියෙන්නේ අවුරුදු මාස 60කට. මාස 60කට අපි පත් වෙලා තිබේ. දැන් මාස 4න් ඔක්කොම කරාම ඉතිරි මාස 56 මොනවද කරන්නේ? ස්නූකර් ගහන්නද? හා? දැන් අපි වැඩිපුර 2020 කරන්න එපා ඔයගලන්ට සොරි වෙනවා. හරිද? ඒ නිසා මාස 4යි මේ පාර්ලිමේන්තුව පත් වෙලා. ඔබතුමා දන්නවා ජනාධිපතිතුමා අගමැතිතුමියයි විජිත හේරත් ඇමතිතුමා පත් වෙලා මාස 3ක ආණ්ඩුව මාස 2ක ආණ්ඩුවක් තිබුණා. ඒක බේසිකලි ඒක ගවර්න්මන්ට් කිව්වට ඒක සම්පූර්ණ ෆුල් ෆන්ක්ෂනින් ගවර්න්මන්ට් එකක් නෙමෙයි. අත්‍තරම ගත්තොත් පාර්ලිමේන්තුව පත් වෙලා මාස 4යි. ඒ නිසා අපි ආණ්ඩුවේ නාස්තියාම කළා තිබෙනවා. ඔබතුමා දන්න ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරියගේ පෙර පැවති සංදර්ශනාත්මක ප්‍රභූ ආරක්ෂක ක්‍රම ඔක්කොම නතර කරලා තියෙනවා. ඒක න වචනයක් කියන්න ධෛර්යයක් නැහැ ඔබතුමාට. ඒ හොඳ දෙයට හොඳ කියන්න බෑ. ඔබතුමාලා සමහර අමතුරු හිටියා. යුද්ධ කාලෙත් මම මෙතන කියලා තියෙන ඇති වෙන්නේ. ඔන්න නමත්කට කියන චන්ද්‍රසේන අර ළඟදී අහුනේ අපේ සුසන්ත මන්ත්‍රීතුමා කිව්වේ මොකද්ද? එස්.එම්. චන්ද්‍රසේන අර මොකද්ද මේ මාවිල්ලාරුයි ළඟදී මාතගේ හොරකම් කළා අහුනේ නේද? දැන් ඒගොල්ලෝ කොහමද ගියේ කරු සභාපතිතුමනි? ඡන්දයෙන් යුද්ධයෙන් පස්සෙත් ගියේ දෙපැත්තෙන් STF මොනවද දාගෙන. මම ඒ කාලෙත් කියලා තියෙනවා යුද්ධ කාලේ මුලතිව් වලට ඇවිදගෙන ගියත් LTT එකෙන් ඒ වගේ ගැරණීන්ට මොකුත් කරන්නේ නැහැ කියේ. හැබැයි එහෙම තමයි ඒගොල්ලෝ ගියේ. අද අපේ කිසිම කැබිනට් ඇමතිවරයෙක් කිසිම පොලිස් ආරක්ෂකව අරගෙන නැහැ. ඒ නිසා ඇයි ඒ ගැන කියන්නේ නැත්තේ? අමාත්‍යාංශ 24 අමාත්‍යාංශ 21කට අඩු කරලා තියෙනවා. ඔබතුමාලගේ සභාපතිතුමා අසුනා ඔබතුමාලගේ පක්ෂේ ළඟදී. ඉතා වැදගත්. ඉම්තියාස් බාකිර් මාකර් තියාගන්න බැරි නම් මොකද්ද පක්ෂ දින ප්‍රජාතන්ත්‍රවාදී? ඉම්තියාස් මන්ත්‍රීතුමා අයින් වුණේ කියලා කවුරුත් දන්නවා. අපි බලන්නකො. අපි අමතුරු ගාන්ට ඇමති දූර අමාත්‍යාංශ 24 ඇමතිවරු 21යි. ඔව කරන්න බැරි වෙච්ච දීපිච්ච දේවල් ඔය. අපි කළා තිනවා කයිය විතරක් නෙවෙයි වැඩ. ඊට පස්සේ මැතිවරණ ව්‍යාපාරවල රාජ්‍ය දේපල භාවිතා කිරීම. ඔබතුමා දන්නවා මහා මැතිවරණ අපිට ඕන හැටියට පාවිච්චි කරන්න තිබුණා. ගරු සභාපතිවරු පාවිච්චි කරේ නැහැ. ඒවා ඔයගොල්ලන්ට කරන්න බැරි වෙච්ච දේවල්. ඒව තමයි අමාරු වැඩ. ටැක්ස් අඩු වැඩි කරනවට වඩා අමාරුයි ගරු මැතිතුමනි එවැනි සංස්කෘතියක් හදන එක. ටැක්ස් අඩු වැඩි කරන එක ඒක යම් ආකාරයක ටෙක්නිකල් තීන්දුවක් සමහර විට. පොඩි කන්සික්වන්සස් එන්න පුළුවන්. හැබැයි
අමතිවරුන්ට අමාත්‍යංශ දෙන්නේ නැතුව අපේ මේ ඉතාම ජේෂ්ඨ වෛද්‍ය නිහාල් ලබේසිංහ නිහාල් ගලප්පත්ති මේ පක්ෂ වෙනුවෙන් දිවිදුන් ජීවිතේ පරිත්‍යාග කළ වැඩ කරන මිනිස්සු අපි ඇමතිකම් දීලා නැහැ. කේන්ද්‍රියක් තියෙනවා. ඕගලන්ට පොඩ නැති වෙන ඕගලන්ගේ කට්ටිය අප්සෙට් යනවා. ඒ නිසා මම කියන්න කැමති අපි කළා තිබෙනවා. ඒ වගේම අපි රාජ්‍ය දේපල ආභාවිතා කළා නැහැ. ජනාධිපති මන්දිර හා අගමැති බංගලා ඒවා ආර්ථික වශයෙන් ඵලදායී කාර්යයන්ට යොමු කරනවා. ඔබතුමාලා අපි දැන් වාහන වෙන්දේසි මොකද වාහන ෂෝ එකක් කරනවා කියලා මෙතන කිව්වා. දැන් වාහන වෙන්දේසි කළා මම දැක්ක ළඟදී මම හිතන්නේ මිලියන් මම දන්නේ හරිම ගයක් මිලියන් 800ක්ද කොහෙද 800ක් අර මම දන්නේ ගාන කොහම හරි ඒ වාහන විකුණන්න පටන් ගන්න තිබෙනවා. මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ මම හිතන්නේ කතානායකතුමාට වගේ වෙන් කළ තිබෙන ඉහළ මට්ටමේ වාහන මම හිතන්නේ වෙන්දේසි පටන් ගන්න තියෙනවා. මගේ දැනීම හැටියට. ඉතින් ඔයගොල්ලෝ හිතලවත් තිබුණාද ඒ වගේ කරන්නේ? ඒ නිසා ඊට පස්සේ ඒ නිසා ගරු ඒ වගේ හිටපු ජනාධිපතිවරුන්ගේ සේවයට අනුයුක්ත කළ තිබුණ ආරක්ෂකයන් අපි ඒ ආරක්ෂක නියාමයන් අනුව අඩු කළ තිබුණාක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩු අහන්නේ නැතුව එළියට දැම්මා. ඒ නිසා අපි මන්ත්‍රීවරුන්ට දීලා තිබිච්ච තීරුබදු වාහන බලපත් ඒක නතර කළා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පනත ගෙනල්ලා ඒ චිත්‍රසිරි කමිටියේක වාර්තා වෙලා තියෙනවා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාමයට උපහොසි කරන්න. ඒවා අපේ තීරණ. ඔබතුමාලා කවදාවත් කිරපුවා නෙමෙයි. ඒ නිසා ඒ වගේම ජාතිවාදී දේශපාලනයට රාජ්‍ය අනුග්‍රහය අපි අවසන් කළා තිබෙනවා. අපි දුක් වෙනවා. දැන් ගරු සභාපතිතුමනි මම දැක්ක මෙතන දැන් කෙනෙක් ඉන්නවා මම දන්නේ මොකද්ද එතුමාට වැළඳලා තියෙන රෝගය කියලා ගරු කතානායකතුමා. 2005 2009 කාලේ ලංකාවේ පැවතිච්ච යුද්ධයට අපේ යම් ආකාරයකට යම් සම්බන්ධයක් තිබුණා. අපි ඒ සම්බන්ධව අපි රට බෙදීමට විරුද්ධ වෙනවා වගේම අපි මේ යුද්ධයේ අපේ භූමිකාව පිළිබඳව අපි සංවිධානාත්මකව හැදලා බැච්ච පක්ෂයක්. 2009 වෙනකොට අපිට රාජපක්ෂලා සහ ඒ ක්‍රමය අපිට තිත්ත වෙලා තිබුණා. අපිට ඒක ඉතා වේගෙන් අපේ ඇඟෙන් අපි අයින් කරගන්න ඕනකම තිබුණා. හැබැයි අපි 2005 දී රටේ තිබිච්ච විශේෂ තත්ත්වය නිසා අපි කොන්දේසි සහිත විපක්ෂයේ සිටිමින් අපි රාජපක්ෂයට සහයෝගය දක්වන්න තීන්දුව කරනකොට රාජපක්ෂලා මේ අද මේ කළා තියෙන පව් කන්දරාව තරම් කළා තිබුණේ. හැබැයි කවුරු හරි කෙනෙක් 2009න් පස්සේ 2009න් පස්සේ රාජපක්ෂට සම්බන්ධ වෙනවා නම් 2010න් පස්සේ රාජපක්ෂට සම්බන්ධ වෙනවා නම් ඒ පක්ෂයට සම්බන්ධ වෙනවා නම් ඒගොල්ලෝ කියන වෙනම හොයන්න ඕන. එහෙම කෙනෙක් තමයි දැන් අර කෙලවරින් දැන් කතා කරේ. ඒ මන්ත්‍රීතුමා මම හිතන්නේ ડોક્ટર ඉලියතම්බි මැතිතුමා ඉන්නවා නම් හොඳයි. කවුද දැන් මේ අපේ මන්ත්‍රීතුමාලාට දැන් බැනලා ගියපු තමිල්නාඩු සුකච්ඡේ පක්ෂයේ මන්ත්‍රී මම යාගේ නම කියන්නේ මොකද ඊට පස්සේ ඒක නම පාවිච්චි කරගන්නවා. කවුද මේ නිල් බලකාය 2012 13 නිල් බලකාය තනතුරු ගත්ත පුද්ගලයා. මම කියන්නේ සාධාරණ දෙමළ මිනිහෙක්ට රාජපක්ෂලත් එක්ක යන්න පුළුවන් 2010න් පස්සේ. යන්න පුළුවන් පිල්ලයන්ට කරුණටයි. පිල්ලයානු කරුණා එක්ක ගියපු කෙනෙක් තමයි එයා. ඊට පස්සේ ඔබතුමා දන්නවා පහුගිය ජනාධිපතිවරණට කලින් අර ෆෙරාරි ක්‍රෑෂ් ෆෙරාරි රනිල් වික්‍රමසිංහ. එයා ඔබතුමාලා විපක්ෂයේ මන්ත්‍රීවරු බාගන්න ඩිස්ට්‍රික්ට් සංවර්ධන අරමුදලට කියලා ගරු සභාපතිතුමනි මිලියන් 600 500 700 බෙදුවා. මම හිතන්නේ සජබ පක්ෂයේත් සමහර මන්ත්‍රීවරු හම්බුණා සමහරුන්ට හම්බුන්නේ නැහැ. රාජපක්ෂට බාගන්න පුළුවන් රාජපක්ෂට මේ වික්‍රමසිංහට බාගන්න පුළුවන් ಜಾති කට්ටියට ලැබුණා සමහරට ලැබුන්නේ නැහැ. පොඩි ගණන් මේ මිලියන් 600 මම අහන්න කැමතියි ડોક્ટર ඉලියතම්බිගේ ඔබතුමා හිටගෙන හිටියා. ඔය දැන් කතා කරලා ලොකුවට කෑ ගහපු මන්ත්‍රීතුමාට මිලියන් 600 ගාණක් දුන්නද රනිල් වික්‍රමසිංහ? ඔබතුමාට ලැබුණාද? නෑ ලැබුන්නේ නෑ. ડોક્ટર ඉලියතම්බිට ලැබුන්නේ නෑ. සීනියර් සෙන්ට් මන්ත්‍රීතුමාට ලැබුන්නේ නෑ. ඒක ලැබුණා අර දැන් කෑ ගහපු මන්ත්‍රීතුමාට. නිසා 2013 දී රාජපක්ෂලත් එක්ක ගියපු කෙනෙක් එයා. 2023 දී රනිල් වික්‍රමසිංහ කෙනෙක් එක්ක ගියපු කෙනෙක් එයා. දැන් ඇවිල්ලා මෙතන අපේ සදාචාරය ගැන ප්‍රශ්න කරනවා. අපි කනගාටු වෙනවා. තමිල්නාඩු සුකච්ඡි කියන්නේ මේ රටේ ඊටාම ප්‍රබුද්ධ දේශපාලනඥයන් නිර්මාණය කරපු පක්ෂයක්. මේ හැම පැත්තටම විකිනිච්ච. මේගොල්ලෝ හොඳ ඇත්තටම පොට්ටුවට. මේ රාජපක්ෂ අවතාරය තමිල්නාඩු සුකච්ඡියක ඉන්නේ. රාජපක්ෂ අවතාරයක් කිසි කොලිටියක් නැහැ. ඔබතුමා දන්නවා මූලාසනේ මම කවදාද කියලා රවිරාජ් මන්ත්‍රීතුමාලා යුද්ධ කාලේ මෙතන හැප්පිලා තියෙනවා. යුද්ධය තියෙද්දි දෙපැත්තේ මැරෙද්දි සිය ගණන් මැරෙද්දි මෙතන අපි කතා කරලා තියෙනවා අපි විපක්ෂ අර පැත්තේ. කවදාවත් මූලාසනේට එහෙම කතා කරලා නැහැ. අන්තිම තර්ඩ් ක්ලාස් එකට තමිල්නාඩු සුකච්ඡි පත් කරලා තිබෙනවා. ඒ නිසා කරු කතානායකතුමනි බාර් පර්මිට් ගැන කිව්වා. බාර් පර්මිට් ගැන හෙලිකලේ අපි
ඒ බාර් පර්මිට් රාජපක්ෂ බාර් රනිල් වික්‍රමසිංහ බාර් පර්මිට් දෙනකොට එයාට දුන්නේ මිලියන් 600ක්. බාර් පර්මිට් එකක් මන් දන්නේ නැහැ කීයද කියලා. කීයද හඳුන් සාමාන්‍ය මිලියන් 100? හා? බොන්නෙත් නැහැ දන්නෙත් නැහැලු. ඒ නිසා මන් දන්නේ නැහැ බාර් පර්මිට් එකක් කොච්චර විකුණන්න පුළුවන්ද කියලා. කොහොම හරි බාර් පර්මිට් එකට වඩා වැඩි ගහනක් ගත්ත කෙනෙක් එයා ෆෙරාරිගේ. ඒ වගේ තර්ඩ් ක්ලාස් කට්ටිය තමයි කරු සභාපතිතුමනි අපේ ජයකොඩි මන්ත්‍රීතුමාට ඇමතුමාට විවේචනය කරන්නේ. අපි දන්නවා ඒ සිද්ධිය. ඒක නොදන්නව නෙමෙයි. ඒ සිද්ධිය එතුමා වැරදිකරු කළේ දුමින්ද දිසානායක කෘෂිකර්ම ඇතුණාට පස්සේ 2005 පස්සේ. මට මතක විදිය. 2005 අපි ආණ්ඩුවෙන් අයින් වුණාට පස්සේ චන්ද්‍රිකා මැතිණියගේ ඊට පස්සේ තමයි මේ කට්ටිය එහෙම කළේ. ඒ නිසා කරු සභාපතිතුමනි මම ඒකයි මට කියන්නේ මම පොඩ්ඩක් වෙන පැත්තකට ගියා මොකෝ මෙතන ලොකුවට කෑ ගහනවා අපි ගඩිය ගණන් ගන්න නැහැ. නමුත් අද මං හිතුවා පොඩ්ඩක් එයාට මතක් කරලා දෙන්න. ඒ නිසා කරු සභාව අපි ජාතිවාදී දේශපාලනට කිසිම අනුග්‍රහයක් දක්වලා නැහැ. ඔබතුමා දන්නවා අපි ජාතිවාදී දේශපාලනය පාවිච්චි කරන. ඒ වගේම මුතුරට නැගෙනහිරට කඳුකරේට පීඩාවට පත් ජන කණ්ඩායම මුස්ලිම් ජනතාවට වතුකර ජනතාවට ඒ වගේම පීඩිත නාගරික ජනතාවට ආබාධිත ජනතාවට ඔබතුමා දන්නවා අපි ඊටාම සමාජ සාධාරණත්වයේ අයවැයක් අපි ඉදිරිපත් කළා තිබේ. මීට කලින් මිනිස්සු ගැන දන්න මෙහෙම මිනිස්සු ඉන්නවද කියලා හිතපු නැති පාලනයක් තිබුණේ. එවැනි කණ්ඩායමකට අපි මුදල් වෙන් කරලා තිබෙනවා ගරු සභාපතිතුමනි මේ අයවැයෙන් ඔවුන් හඳුනන් තිබෙනවා. ඒ නිසා මම කියන්න කැමතියි අක්හයිය නෙමේ වැඩ කියන්නේ ඔන්න ඔව් අමාරු වැඩ. ඔව් අමාරු වැඩ. ඊට පස්සේ ගරු කතානායකතුමනි තව මොකද්ද මේගොල්ලන්ගේ ෆ්‍රීකවෙන්ට්ලි ස්ලං මඩ් අනිත් එක තමයි වැඩ බෑ ආදුනිකයි කිය. දැන් ඒක තමයි මේගොල්ලෝ හිතන් හිටපු දේ. දැන් ඒ නිසා තමයි අර මේ ළඟදී කතා කර මෙතන මන්ත්‍රීතුමා කිව්ව දේ මොකද්ද මේ ක්‍රිස්ටිනා ජෝර්ජියවා නේද IMF මැනේජින් ඩිරෙක්ටර්. එයා මේ අපේ ජනාධිපතිතුමාට බ්‍රාවෝ කිව්වා කියලා හරිම ප්‍රශ්නයක් ඇති වෙලා. මේක ඇත්තටම ඔබතුමා අමදියස් මෝට්සාට් කියන ෆිල්ම් එක බැලුවා නම් ඒකේ තියෙන ඔය වෘත්තීය ජෙලසි එක සම්බන්ධ වෘත්තීය ඉරිසියාව සම්බන්ධ කතාවක්. හරිද? ඉතින් ඒ නිසා මෙතන මොකක්ද තියෙන්නේ? ඒ වගේම ඕන්න මට කියන්න බලන්න මනමි කුමාරයා කතාවත් ටිකක් සම්බන්ධයක් තියෙනවා. දැන් මනමි කුමාරයා හිතන් හිටියා මනමි කුමාරයා හිතන් හිටියා මනමි කුමාරි කියන කෙනා එයාට තමයි ඉති කියලා. හැබැයි කුමාරි තේරුම් ගත්තා ටික කාලයක් යනකොට මේ කුමාරයා එච්චර මේ ඒ රටේ ඒ ප්‍රදේශයේ ඔතෙන්ටික් ලීඩර්ෂිප් එකක් නෙමෙයි. එයා නිකන් පොරක් නෙමෙයි. එයා නිකන් පරණ පොරක් වැඩක් නෑ කියලා ඒ කුමාරි ඔබතුමා දන්නවා මනමේ රජුරවන්ට කවුද ඒ රජුරවන්ට එතුමිය පස්සේ එකඟ වුණා. ඒක කැමති වුණා නැත්තම් කඩුව දුන්නා කියලා කියන්නේ. දුන්නද නැත්නම් මන් දන්නේ නැහැ. දෙන්න උත්සාහ කරා. ඔව්. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? දැන් වෙලා තියෙන දේ තමයි ගරු සභාපතිතුමනි දැන් සමහර ඔය ඉස්කෝලේ යන කාලේ ඔහම අපිටත් වෙලා තියෙනවා සමහරලා. අපි හිතන් ඉන්නවා සමහර ගෑනු ළමයි අපිට කැමතියි කියලා. අපි ඉතින් එක දේවල් ඒගොල්ලන්ට කරනවා. එක ලියුම් ලියන්න try කරනවා. ඒ කාලේ ඇත්තට SMS තිබුණේ නැහැ. එක දේවල් ඉතින් කරනවා. නමුත් ගරු කතානායකතුමනි ඔබතුමා දන්නවා ඒ නිසා වෙන දේ තමයි මොකද්ද? ඇත්තටම දේ තමයි ඒ ළමයා වෙන කෙනෙක් එක්ක යනවා. අද මේ සජබේ ඔය ආර්ථික ඔස්තාද්ලට වෙලා තියෙන්නේ ඒකයි. ඒගොල්ලෝ හිතුවා IMF එක ඒගොල්ලන්ට truly love කියලා. හරිද? හැබැයි IMF එකත් බලනවනේ දැන් IMF එකට success story එකක් ඕනනේ. IMF එකට දැනට තියෙන success story එක තමයි out of 93 countries. ඒගොල්ලන් bail out කරපු out of 93 ඒගොල්ලන් success story එකක් තියෙන්නේ South Korea විතරයි. ඒකත් ඇත්තටම හොඳම success story එකක් නෙමෙයි. South Korea වල විශාල industrial base එකක් තිබුණා. ඒ වගේම බිල් ක්ලින්ටන් වගේ ජනාධිපති කෙනෙක් South Korea donor conference එක chair කරලා සල්ලි හොල දුන්නා. ඒ වගේම මාස දෙකමාරෙන් 217 tons of gold ඒගොල්ලෝ එකතු කරගත්තා. එහෙම තමයි ඒගොල්ලන් IMF එකත් එකතු කරලා අවුරුදු 3න් ගොඩ ගියේ. දැන් IMF එකට තෝරන success story එක. දැන් IMF එක බලනවා අපේ ලංකාව අපි කැමැත්තෙන් IMF එකට ගියේ නෑ. අපි එනකොට අස්සම් කරලා තිබුණේ. ඕගොල්ලෝ තමයි ඔබතුමාලා කියන්නේ මෙතුමාලා වෙන්න පුළුවන්. මේ රවි මන්ත්‍රීතුමා ඇතුළු පක්ෂය ගියා මෙතුමාලත් හැබැයි ඔබතුමාට වඩා මේකේ හිටියා චැම්පියන්ලා මේ IMF එක තමන්ගේ කියලා කියා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා IMF එක යනකොට ඒක 100% endorse කරපු කට්ටිය හිටියා සජබේ. ඔබතුමාලට වඩා හසකාරයෝ හිටියා.
හැබැයි අවසානයේ මොකද්ද උනේ? IMF එකත් බලනවනේ ගරු කතානායකතුමනි සභාපතිතුමනි මේ වැඩක් කරන්න පුළුවන් කාටද කියලා. දැන් ඉස්සර මොකද්ද උනේ? ඉස්සර ජනාධිපතිවරු මේ වගේ ගණන් ඉලක්කම් පාඩම් කරන්නේ නැහැ. කිසිම දෙයක ඇතුළට ගිහිල්ලා බලන්නේ නැහැ. ඒ නිසා IMF එකත් එක්ක කතා කරනකොට කියනවා හරි ඔක්කොම කරන්නම් කියලා. එච්චරයි කියන්නේ. ඊට පස්සේ අවිල්ල බලනකොට ඒ මොකුත් කරන්න බෑ. ඇයි කතා කරන්නේ කිසිම දත්තයක් කිසිම තර්කයක් ඇතුව නෙමෙයි. නමුත් අනුර දිසානායක ජනාධිපතිතුමා එහෙම නෙමෙයි අනුර සහෝදරයා. ඔහු මේකේ මුල සිට අගට මේක පාඩම් කරනවා. මේක තර්ක කරනවා. එතකොට ඒ නිසා IMF එකටත් තේරෙනවා මේ මනුස්සයා කම්පිටන්ට්. මේ මනුස්සයත් එක්ක මෙයා true to words කියන දේ කරනවා බැරි ටික බෑ කියනවා. දැන් කිව්වා DSA වෙනස් කරේ නෑ කියලා. DS එක වෙනස් කරපු හැටි මට මතකයි ලක්මාලි මන්ත්‍රීතුමිය මෙතන කරුණෙන් පෙන්නුවා. ඔව් අපි දන්නවා DS එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න බෑ අපිට. හැබැයි DS එක වෙනස් කරා. දැන් අපි අහන්න කැමති IMF යෝජනා රණීය යෝජනා තිබුණාද? පාසල් දරුවන්ට රුපියල් 6000ක මොනවාද ස්ටේෂනරි දෙන්න තිබුණාද? තිබුණේ නැහැ. පාසල් දරුවට 3000 ගානේ දෙන්න තිබුණාද? ෂූස් තිබුණේ නැහැ. ඒ වගේ විතරක් නෙමෙයි දැන් අස්වැසුම කියන එක දැන් මේ ජනවා දෙසැම්බර් 31ට අවසන් වෙලා තිබිච්ච පවුල් ලක්ෂ මං හිතන්නේ 4කට අපි අප්‍රේල් 30 දක්වා අධික කරලා තියෙනවා. තිබුණාද? මේ වැටුප් වැඩි කිරීම මම හිතන්නේ IMF එක දන්නෙත් නැහැ මේක වැඩි කරේ කොහොමද කියලා ලොක්කා. ඒක තමයි. ඒ කියන්නේ මේ අප්‍රේල් 10 වෙනකන් ඉන්න. දැන් අප්‍රේල් ඡන්දේ තියෙන්නේ මැයි 6. ඒ නිසා හොඳම දේ තමයි මම විපක්ෂීය ගරු මන්ත්‍රීතුමාට ආරාධනා කරනවා තව දවස් 20යි තියෙන්නේ වැඩිපුර පඩි වැඩි වෙන්නේ නැහැ කියලා ගිහිල්ලා සවුත් වෙන්න එපා. ආයි ලොෙත් නැති වෙන්න පඩි වැඩි වෙනවා. ඒ නිසා මම මේ අවංකව ඔබතුමාට උදව්වක් වශයෙන් කියන්නේ කරුණා කරලා ඕකේ එල්ලෙන්න එපා. මොකද ලොක්කා ඕක හරියටම ගණිතේ පාඩම් කරලා තියෙන්නේ. ඒසාව දෙනවා කියනට ඔක්කොම දෙනවා. හරිද? ඒ නිසා තමයි IMF එක කිව්වේ බ්‍රාවෝ ද ප්‍රෙසිඩන්ට් කියලා. ඒ නිසා මම ඒක කලින් ජනාධිපතිවරු ඔහේ රස්තියදු ගහ එක ඒවා කරලා ගිහිල්ලා IMF එකට වාඩි වෙනවා. මොකද්ද දන්නේ නැහැ. කියන්නේ මොකද්ද දන්නේ. හරිය ඔක්කොම හා කියනවා. කරන්න බෑ. ඒ නිසා ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා අපි ආර්ථික ස්ථායකරණය අපි කළා තිබෙනවා. අපි අහන්න කැමති ශ්‍යාමාකට දැන් අද විපක්ෂයේ පැත්තෙන් කතා කරපු පළවෙනි කතිකයා ශ්‍යාමාකට එක දන්නෙත් නැහැ එක්ස්චේන්ජ් කමිෂන් එක දන්නෙත් නැහැ. UMP එකට SDAP එකට ගිය කලක් රවි මන්ත්‍රීතුමා. රවි දන්නව ඒක? නෑ ඔබතුමා දන්නවා මම කියන්නේ අද ඩිබේට් එක ඕපන් කරපු මන්ත්‍රීතුමා දන්නේ නැහැ ශ්‍යාමාකට එකේ එක්ස්චේන්ජ් කමිෂන් එකේ වෙනස. දැන් මේගොල්ලෝ තමයි ඉතින් ජෝර්ජියා ගරු කතානායකතුමනි මෙතුමාට ඒ වගේ කට්ටියට බ්‍රාවෝ කියන්නද? වීසා තිබ්බොත් වීසා කැන්සල් කරන් කලින් යනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ අපි සීමිත කොන්දේශයටද තමයි අපි IMF එක තිබිච්ච ප්‍රෝග්‍රෑම් එකට ගියේ. අපි ගිහිල්ලා මැතිතුමනි ඔබතුමා දන්නවා අපි ඊටාම හරියට තර්කානුකූල කළා පුළුවන් තරම් ලංකාව වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් අපි ඉතුරු කරගෙන අපි ජාත්‍යන්තර මූල්‍යාධාර මුදලේ 3 වෙනි සමාලෝචනයත් කළා. ඒ වාරිකයට අරන් තිබෙනවා ආර්ථික ස්ථාරා තිබෙනවා කොටස් වෙන්දපොළ සෑහෙන ප්‍රමාණයකට වැඩි වෙලා තියෙනවා. මම කියන්නේ කොටස් වෙන්දපොළ 22 ඉස්සර සනත් ජයසූරිය බැට් කරනවා වගේ හැමදාම සෙන්චරි එන්නේ මේ මොනවාද කොටස් වෙන්දපොළේ. නමුත් ඔබතුමා කවුරුත් පිළිගන්නවා ඔබතුමාලා තමයි ගොඩක් සමාගම් හිමියෝ. ඔබතුමාලා දන්නවා ඔබතුමාලාගේ ෂෙයාර්ස් වැඩිලා තියෙන්නේ කොහොමද කියලා. මට නම් කොටස් වෙන්දපොළේ මොකක්වත් නැහැ. මම මේ කිව්වේ මම දන්නෙත් නැහැ ඒකේ තියෙන ප්‍රැක්ටිස් එක ගැන. ඔබතුමාලා තමයි දන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම ඩොලර් එක ස්ථාවර කරලා තිබෙනවා. ඒවා ඉබේ අතින් අල්ලලා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා කයිය විතරයි කියලා කිව්වනේ. ඒකයි මම කිව්වේ. කයිය නෙමෙයි මේ වැඩ. ඒ වගේම ඔබතුමා දන්නවා ගරු කතානායකතුමනි, සභාපතිතුමනි ගරු අමාත්‍යතුමනි ඔව් තව විනාඩි 2ක් විතර වගේ. හරි. හොඳයි. බලමු දැන් වෙලාව තියෙනවා නම් ගන්න නැත්නම් අංගවල කරන්න පුළුවන්. ඒ නිසා අපි ගොවියන්ට අපි පොරොන්දු දුන්නා ගොවියන්ට දෙනවා කියලා මොනවාද පෝරසානාධාරය මහකන්නේට කිසිම ඡන්ද පොරොන්දුවක් නැහැ. ඔබතුමාලා දැන් ඔබතුමාලගේ මැනිෆෙස්ටෝ එකට වඩා අපේ මැනිෆෙස්ටෝ එක කියන එක හොඳයි. කියවන එක හොඳයි. ඒක එහෙම හොඳයි. ඇත්තට මම ඒක අගය කරන ගොඩක් මන්ත්‍රීතුමාලා විපක්ෂයේ ගරු සභාපතිතුමනි අපේ මැනිෆෙස්ටෝ එක අපිට මතක් කරා. ඒක වටිනවා. අපිට අමතක වෙන්න දෙන්න හොඳ නෑ ඒක. අපි අමතක කරන්නේ නැහැ. නමුත් අපි අහන්න කැමති අපි කිසියක්ම පොරොන්දු දුන්නේ නැහැ පහුගිය මහකන්නේ වගාවන්දි දෙනවා. මොනවාද? පෝරසානාධාර දෙනවා කියලා. නේද? කුෂිකාමතුමා එතන ඉන්නවා. අපි දුන්නා.
අපි පොරොන්දු දුන්නේ නැහැ දීවරයන්ට ඉන්ධන සහන ආධාර දෙනවා කියලා. ඒවා දුන්නා මිනිස්සු ගන්නවා. ඒවා කයිය නෙමෙයි කරලා තියෙනවා. මේ යල්කන්නේ බුරු වල වගා කරන අනිත් භෝග ඔය අතුරු භෝග වලටත් දෙනවා. යල්කන්නේ. දැන් එන්න තියෙන එමි ඉස්සරහා තියෙන කන්නේ. ඉතින් ඒ නිසා කරු කතානායකතුමනි ඒ වගේම අපි ගත්තොත් අපිට කෝ ඔබතුමාලා පෙට්ටි කඩයක්වත් කරන්න දන්නේ නැහැ කියලා. අද බැත්තොත් ඔබතුමා දන්නවා වහලා තිබිච්ච ෆැක්ටරිස් කීයක් පටන් අරන් තියනවාද? ස්පෙෂලි උතුරේ වඩක්ක. ඔබතුමා ගිහිල්ලා පටන් ගත්ත කරු හඳුනේති මන්ත්‍රීතුමා ඔඩ්ඩු සුඩාන් වල යුද්ධය අවුරුදු 30ක් එක දිගට තිබිච්ච LTT කන්ට්‍රෝල් ඒරියා එකේ තිබිච්ච උළු කම්මලා. ඊට පස්සේ ඔබතුමා ගිහිල්ලා තව එකක් පටන් ගත්තා. එලිෆන්ට් පාස් වල අපි ලංකාවේ ලුණු ගේන්න යනවා එලිෆන්ට් පාස් ෆැක්ටරි එකේ. අපි කියන්නේ ආණ්ඩුව ඔක්කොම බිස්නස් කරන්න යනවා කියලා තමයි දැන් රවි කරුණානායක මන්ත්‍රීතුමා හිතන්නේ. නෑ එහෙම නෙමෙයි. නමුත් ආණ්ඩුවත් ප්ලේයර් කෙනෙක් විතර ඉන්න ඕනේ. මොකද ලුණු නැති වුණොත් ආණ්ඩුව වැටෙනවා. හයි? ලුණු නැති වුණා ඩොලර් නැති වුණාට වඩා අමාරු. ඒ නිසා මිල්කෝ ඔබතුමාලකට බිලියන් 1.8ක් පාඩුයි. අද මං හිතන්නේ භාගයක් නැහැ කියලා තියෙනවා. ඉතින් ඒ නිසා සක්සස් ස්ටෝරිස් තමයි තියෙන්නේ. අපි කරලා පෙන්නලා තිබෙනවා. ඒ නිසා කරු සභාපතිතුමනි අපි කියන්න කැමති විදුලි බිල ගැන. අපි දන්නවා විදුලි බිල අඩු කිරීමේදී මොකද්ද PUSL එකේ මොකද්ද උපයෝගිතා කොමිසමේ මැදිහත් වීමක් තිබුණා. මොකද ඒගොල්ලන් තමයි බලය තියෙන අඩු කරන්නේ. හැබැයි අඩු වුනේ නැද්ද? ඇයි ඒකට කුහක වෙන්නේ? ඒක අඩු වීම කර්මාන්ත වලට ටූරිසම් වලට හොඳයිනේ. දෙබතුමාට හිතනද සෝෂල් මීඩියා වල මේවට බොරු කිව්වම මිනිස්සු පිළිගන්නවා කියලා? ඒ නිසා කරු කතානායකට මම එකයි කිව්වේ අපිට කිව්වා හයිය විතරයි වැඩ බෑ කිව්වා. ඒ වගේම අපි ආධුනිකය වැඩ බෑ කිව්වා. අපි මේ දෙකම මාස 4ක් ඇතුළතදී අපි ඔප්පු කරලා තියෙනවා. බලන්න කරු සභාපතිතු මෙතන ඉන්න යන් ටැලන්ට් එක. අපි ආසාවෙන් බලන් ඉන්න සමහර තරුණ මන්ත්‍රීවරු. මම නම දන්නෙත් නෑ මම with all respect. අපේ පක්ෂෙම අවංකව මම කියන්නේ. අංක මම නම දන්නේ නැහැ සමහර මන්ත්‍රීතුමාලා. ඉතාලි මික්මින් නම් දැනගන්න ඕනේ. බ්‍රිලියන්ට්. අලුත් මන්ත්‍රීතුමීලා ඇවිල්ලා තියෙන ඒගොල්ලන් කොච්චරද ඒගොල්ලන් මේ මහා ඔස්තාද්ලා ආර්ථික ඔස්තාද්ලා සම්පූර්ණයෙන්ම අපි දැකලා තියෙන ඒගොල්ලන්ගේ තර්ක බිඳිනවා ගෞරවනීය විදියට. මම දැක්ක ළඟදී එක මන්ත්‍රී කෙනෙක් එයාගේ ෆෝන් එකේ අරගෙන මොනවාද ජනතාවගේ ආධ්‍යාත්මික નાයකයා කියලා බොරුවක් කළා. කවුද ඒකට නැගිට්ටේ? මේ පාර්ලිමේන්තුවේ ඉන්න ලාබාල්ත මන්ත්‍රීතුමිය තමයි ඒකට ඇටැක් කරේ. ඒක හරි ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව හරි පිළිවෙලට හරිම පොලයිට් විදියට. එසා දැන් අර මොකද්ද කියන්නේ අර අවුවට වයසට යනවා කියලා නේද? වැඩි හිටියෝ කියන්නේ කරු සභාපතිතුමනි ඒක එක්ස්පීරියන්ස් එකෙන් ඒක විස්ඩම් එන්නේ ඒක ට්‍රූලි වැඩි හිටියෙක් වෙන්න ඕන. ඒක තමයි විස්ඩම් එන්නේ. නැතුව නිකන් අර අවුව වැටුනමත් අර සමහර බාල ගස්වල කහ පාට වෙනවනේ කොළ. එහෙමයි සමහර මේ වැඩි හිටිය අය. හරි කොණ්ඩේ සුදුලා තියෙන පීනසට. ඒ නිසා අපි කියන්න කැමති ඒ වගේම අවසාන වශයෙන් මම දන්න ඔබතුමා වෙලාව මගේ නතර කරන්න යන්නේ. ඊට පස්සේ අපිට කිව්වා ශක්තිමත් විදේශ සම්බන්ධතා නැහැ කියලා. ජාත්‍යන්තර සහයෝගය නැහැ කියලා. මම ස්තුතිවන්ත වෙනවා මම දැක්ක සජබේ සමහර මන්ත්‍රීතුමාලා. විජිතේරාජ් මැතිතුමාට ස්තුතිවන්ත කරා එතුමා හරියට ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අපි විදේශ සම්බන්ධතා හරියට පවත්වාගෙන යනවා කියලා. ඔබතුමා දන්නවා ජනාධිපතිතුමා මෑතකදී විදේශ සංචාර 3කට ගියා රාජ්‍ය නිල සංචාර ඉන්දියා චයිනා ඩුබායි ඒ ඔක්කොගෙම එතුමා ප්‍රධාන විශේෂම ගත්තොත් ඩුබායි වගේ රටකට ගත්තම එතුමා ප්‍රධාන ආරාධිතයා වුණා. ඒ රාජ්‍ය නායක සමුළුවේ. අනිත් මේගොල්ලෝ වගේ සමහරු වගේ ඉන්විටේෂන් ගෙන්නගෙන රට යන කෙනෙක් නෙමෙයි අපේ ජනාධිපතිතුමා. ආවත් යන්නේ නැති කෙනෙක් වැඩිපුර. ඒ නිසා අපි ලෝක මට්ටමේදී ජාත්‍යන්තර වශයෙන් රාජතාන්ත්‍රික සම්මතය ඉතා හොඳින් හදන් තිබේ. ඉන්දියාව එක්ක චීනය එක්ක ඔක්කොම. ඒ නිසා නීති ආධිපත්‍යය පිහිටවීම. ඔබතුමා දන්නවා දැන් ඒකත් කියලා ඉවර කරන්නම් පාස්කු ප්‍රහාරය ගැන. පාස්කු ප්‍රහාරය ගැන ඔබතුමාලා දන්නවා අපි පරීක්ෂණ පටන් අරන් තිබෙනවා. මම ඒකට පරීක්ෂණ ගැන මම ලොකුවට දන්නේ නැහැ. මට දැඩි විශ්වාසයක් තිබෙනවා. අනිවාර්ය වශයෙන්ම පාස්කු ප්‍රහාරයේ නිශ්චිතව සම්බන්ධ පුද්ගලයෝ ඒවා ප්ලෑන් කරපු කට්ටියත් අනිවාර්යෙන් දඬුවම් දෙනවා. ඔබතුමා දන්නවා දැන් පොලිස්පති ඇතුලේ හරි ඒ නිසා ඒ වගේම ඔබතුමා දන්නවා අපි ආණ්ඩුවෙලා සති 3යි අරුගම්බේ ඇටැක් එකක් ගැන ආරංචි වුණා. ජනාධිපතිතුමා ඉතාම ප්‍රොෆෙෂනල් විදියට කිසිම කලබලයක් නැතුව ඉතාම හොඳින් අධ්‍යයනය කරලා සිකියුරිටි කවුන්සිල්ස් ගණනාවක් අරගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව බිස්නස් එක හාම් කරන්නේ නැතුව ටූරිසම් ඉන්ඩස්ට්‍රි වටන්නේ නැතුව ආරක්ෂාවට ප්‍රශ්නයක් එන්නේ නැතුව ජාත්‍යන්තර දේශපාලනය අවුල් කරගන්නේ නැතුව ජාතිවාදී මත වෙන්නේ නැතුව ස්මාර්ට් විදියට විසඳලා තියෙනවා.
මෙතුමලා කරන්න මොකද වෙන්නේ? හත්පලේ ගා ගන්න. ඒ නිසා අපි කියන්න කැමති අපි නීති ආධිපත්‍ය හදලා තිබෙනවා. තව ටික දවසක් යයි මේක ටිකක් මට්ටමට එන්න. ඔබතුමාලා උත්සාහ කළා මොකක්ද අර කොටුවේ උසාවියේ වෙච්ච සිදුවීම පාවිච්චි කරලා විශාල ප්‍රශ්නයක් හදන්න. නමුත් අද මම හිතනවා ඒක විසඳලා තිබෙනවා. අවසාන වශයෙන් මම කියන්නේ ඉදිරි කාලේදී අපි බලාපොරොත්තු වෙන ගරු කතානායකතුමනි අපි ඩොලර් බිලියන් 5යි ඉන්වෙස්ට්මන්ට් එක මේ සැරේ. රුපියල් බිලියන් තේරෙන්නේ නැහැ. මේ සැරේ ආණ්ඩුව තමයි ලොකුම ඉන්වෙස්ටර්. ඩොලර් බිලියන් 5ක් අපි කැපිටල් එක්ස්පෙන්ඩිචර්. සෙන්ට්‍රල් එක්ස්ප්‍රස්වේ අපි පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි අපි පෝට් එකේ ලොකුම පෝට්ස් හදන්න පටන් ගන්නවා. ඒ වගේම අපි විශාල කර්මාන්ත ශාලාවලට අවශ්‍ය කරන පෞද්ගලික අංශය ගෙන්නනවා. අපි ලෝකෙන් ආයෝජකයන් ගෙන්නනවා. ඒ නිසා සමහර ප්‍රමාණයක් අවිලා තිබෙනවා. ඉදිරි අපි මේ ආණ්ඩුව අපේ අයවැයත් එක්ක තමයි ගොඩක් අය මම හිතන්නේ ඒක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි අපි මේ අයවැයේදී රටට ඉදිරිපත් කළා තිබෙන එක පැත්තකින් සමාජ සාධාරණත්වය අයවැයක් අනිත් පැත්තෙන් අපිට පුළුවන් වෙලා තිබෙනවා රටේ කාර්මීකරණය වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් කරන්න. මොකෝ කරු කතානායකතුමනි කාර්මීකරණයෙන් තොරව මිනිසුන්ගේ සංස්කෘතිය වෙනස් කරන්න බෑ. මම චූටි උදාහරණයක් කියන්නම්. රටේ ඔබ්ජෙක්ටිව් සිටුේෂන් එක වෙනස් කරා මිනිස්සු වෙනස් වෙන්නේ කොහොමද? මිනිස්සු පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ හැසිරෙන විදිහට නෙමෙයි කරු සභාපතිතුමනි මාකුඹුර මල්ටි මොඩල් සෙන්ටර් එකේදී හැසිරෙන්නේ. මිනිස්සු පිටකොටුව බස් ස්ටෑන්ඩ් එකේදී මිනිස්සු ඉන්නේ විකාර වෙලා ඉන්නේ. හැබැයි ඔබතුමා කියලා බැලුවොත් මාකුඹුර මල්ටි මොඩල් එකට ඒ එන්වයරන්මන්ට් එක විසින්ම මිනිස්සු ඩිසිප්ලින් කරනවා. එසා ඉන්ඩස්ට්‍රියලයිසේෂන් කියලා කියන්නේ නිකන් ආයෝජකයෙක් ගැන නෙමෙයි. ඒකෙන් තමයි මිනිසුන්ගේ කල්චර් එකත් එක්ක සම්බන්ධයි. දැන් ජපාන් මිනිස්සු වෙලාවට වැඩ කරන්නේ අය. වෙලාවට වැඩ නොකරොත් ෆැක්ටරිය දුවන්න බෑ. ඒ වෙලාවට ජර්මනියේ මිනිස්සු ඔච්චර වෙලාවට වෙනුවෙන් හැප්පෙන්නේ අය. හරියට ගිහිල්ලා වැඩ කරේ නැත්නම් ඒ ෆැක්ටරියේ චේන් එක දුවන්න බෑ. ඒ වෙලාවට වැඩ කරන එක ඕන. ඇත්තටම ලෝකේ කවද්ද ලෝකේ විනාඩි කට්ටාවේ කවදද කතා නායකද? කැපිටලිසම් එක 1815 වගේ. ලෝකෙ ඉස්සලම ෆැක්ටරි වල තමයි ඔරලෝසු කණු ගැහුවේ. අපේ පස්සේ 1990 ඔය හන්දි වල ඔරලෝසු කණු ගහගෙන ගියාට. ෆැක්ටරියට තමයි වෙලාව වුණේ. ඒ නිසා වෙලාවට වැඩ කිරීම ඉන්ඩස්ට්‍රියලයිසේෂන් එක සම්බන්ධයි. ඩිසිප්ලින් එක ඉන්ඩස්ට්‍රියලයිසේෂන් එක සම්බන්ධයි. මිනිසුන්ගේ තනතුරට ගරු කරන එක. රැකියාවට ගරු කරන එක. අපේ රටේ ඒක නෑ. අපේ රටේ අඩුපඩි ලබන මිනිසුන්ට ගරු කරන්නේ. වැඩිපඩි ලබන අර ටිකක් අයට තමයි ගරු කරන්නේ. ඇයි ඒ? අපිට හොඳ ඉන්ඩස්ට්‍රියලයිසේෂන් එකක් නැහැ. ඉන්ඩස්ට්‍රියලයිසේෂන් එකක් තියෙන රටක නම් දන්නවා ෆැක්ටරි ෆ්ලෝ එක අතු ගන්න කෙනා ෆැක්ටරි ෆ්ලෝ එකේ ඉඳගෙන අතු ගන්න සහ තේ එක හදලා ගෙනත් දෙනා කොච්චර ඉම්පෝටන්ට් කියලා එතන සොලිඩරිටි එක හදාන්න. ඔබතුමාලා දන්නවා අපි ජර්මනියේ හරි යුරෝප් හරි ගියාම අපිට පේනවා හැම ඕනම තැනක ඕනම වෘත්තියකට ගරු කරලා කතා කරනවා. ඒ නිසා මම කියන්නේ ඒකයි අපි අන්න එවැනි ප්ලෑන් එකක් තමයි ගරු සභාපතිතුමනි මෙතන යොමු කරලා තිබෙන්නේ මේ අයවැය. ඒ වගේම අපි අවසාන වශයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මට වැඩිපුරත් එක්ක වෙලා මම හිතන්නේ ලබා දුන්නා. ඒ නිසා අපි හෙට උදේ ඉඳලා ගරු කතානායකතුමනි ගරු සභාපතිතුමනි අපේ අයවැය සම්මත වුණාට පස්සේ අපි අලුත් ජියර් එකක් මාරු කරනවා. අපි මුළු රටටම ආරාධනා කරනවා. අපි දිහා මාස 3-4ක් ඔබතුමාලා බලන් ඉන්න ඇති. අපි කොහොමද කියලා මම හිතනවා අපි ඩිලිවර් කරගෙන යනවා. අපි පෙන්නලා තියෙනවා අපි ලෑස්ති මේක කරන්න කියලා. අපිට මිනිස්සු පාරදී හම්බුණා මේ පාර්ලිමේන්තු ස්ටාෆ් එක පාවා. අපිට කියනවා සර් ඔහොම යන්න අපි පරිස්සමෙන් මේක ගෙනියමු. අපි සංසුන්ව යනවා. අපිට කිසිම කලබලයක් නැහැ. තව මාස 56ක් තිබෙනවා රවි මන්ත්‍රීතුමා අපිට. තව මාස 56ක් තිබෙනවා. ඒ නිසා ඔබතුමාලා දැන් මොකද්ද කරන්නේ? ඔබතුමාලගේ මීඩියා ස්ට්‍රැටජි එක මොකද්ද? ඔබතුමාලගේ මීඩියා ස්ට්‍රැටජි එක තමයි ආරක කරේ නෑ මේක කරේ නෑ කියලා තියෙනවා. ඒවා අපිට කාලයක් තියෙනවා කරන්න. අපි හැම දෙයක්ම හරියට කෙනලා මැල්ලා කරනවා. ඒ නිසා අපි අවසාන වශයෙන් මේ රට ජනතාවට කියන්නේ ඔබ අපට දුන්නු ජනවරමට අනුව අපි දිවිහිමියෙන් ඒ ජනවරම ආරක්ෂා කරගෙන වැඩ කරනවා. ඒ නිසා කයිය විතරයි නැත්තම් වැඩ බෑ. මං හිතනවා ඒ ඉතිහාසය ඔබතුමාලා අවසන් කළා. අලුත් තත්ත්වයකට ඔබතුමාලාත් පත් එක්කලා ඉල්ලා සිටිමින් අපිට සාධාරණ විවේචන කරපු മന്ത്രിතුමාලට ස්තුතිය බල කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. ගරු මන්ත්‍රීතුමා මෙතන සාධාරණීකරණයක් ඉෂ්ට කරන්න අවශ්‍යයි. 2022 රට බංකොලොත් වුණට පසුව ජනාධිපති වික්‍රමසිංහ පත් වුණට පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිහිල්ලා බංකොලොත් වූ රට සෙප්තැම්බර් මාසයේ 2024 බංකොලොත් භාවයෙන් එළියට ආව එක මම හිතන්නේ